හරි. අපි හැමෝම දන්නවනේ වතුර කියන්නේ කොච්චර සුලභ දෙයක්ද කියලා. හැබැයි අපි මේ හැමදාම දකින පාවිච්චි කරන වතුර වලට මේ ලෝකේ ජීවය පවත්වාගෙන යන්න නැතුවම බැරි පුදුම හිතෙන විශේෂ ගුණාංග ටිකක් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ ඒ ගැන තමයි. ඉතින් කොහොමද මේ මෙච්චර සාමාන්‍යයි වගේ පේන දෙයකට ජීවය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තිනන්නේ? අපි එහෙනම් බලමු මොනවද මේ වතුරේ තියෙන අමුතුම හැකියාවන් කියලා එකින් එක. හරි. එහෙනම් පළවෙනි සුපිරි බලය ඒ තමයි ජලය කියන්නේ විශ්වීය ද්‍රාවකයක් කියන එක. මේක තමයි ජීවය කියන රසායනික ක්‍රියාවලිය වෙන්න ඕන කරන පරිසරය හදලා දෙන්නේ. ඇත්තරම සරලවම කිව්වොත් වතුර නැත්තම් ජීවයක් නැහැ. ඉතින් මොකද්ද මේ විශ්වීය ද්‍රාවකය කියන්නේ? ද්‍රාවකයක් කියන්නේ සරලවම වෙන දේවල් Taman ඇතුළ දිය කරගන්න පුරුවන් දෙයක්. වතුර කියන්නේ තින් මේ වැඩේට නම් නියමම කිරුමක්. වතුරේ තියෙන මේ දිය කරගන්නීමේ හැකියාව ජීවියට නැතුවම බෑ. හිතන්නකෝ අපේ ශරීරවල සිද්ධවන හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම වගේ වෙන්නේ වතුර මාධ්‍ය කරගෙන. අපේ සෛල වටේ තියෙන තරල අපද්‍රව්‍ය ශරීරයෙන් අයින් කරන එක ඒ විතරක් නෙවෙයි වතුරේ ඉන්න මාළුන්ට හුස්ම ගන්න ඕන ඔක්සිජන් පවා දිය වෙලා තියෙන්නේ වතුරේ. මේ ගුණය නිසාම තමයි. හරි. එහෙනම් යමු ඊළඟ සුපිරි බලයට. ඒ තමයි උෂ්ණත්වය පාලනය කරන්න වතුරට තියෙන පුදුම හැකියාව. මේක ජීවීන්ට විතරක් නෙවෙයි මුළු පෘථිවියටම බලපාන දෙයක්. වතුර වැඩ කරන්නේ හරියට ස්වභාවික කූලන්ට් එකක්. ඒ කියන්නේ සිසිලන කාරකයක් වගේ. ඒකට හේතුව තමයි වතුරට පුරුවන් විශාල තාප ප්‍රමාණයක් උරා ගන්න. හැබැයි එහෙම උරා ගත්තට තමන්ගේ උෂ්ණත්වය ලොකුවට වෙනස් කරගන්නේ නැහැ. ඔව් මේ විශිෂ්ට තාපදාරිතාව කියන වචනේ ටිකක් විද්‍යාත්මකයි වගේ ඇහුණට තේරුම හරිම සරලයි. ඒ කියන්නේ යම් දෙයක් රත් කරන්න කොච්චර තාප ශක්තියක් ඕනේද කියන එක. ඒකින් වතුරට මේ ආගය හිතා ගන්න බැරි තරම් ඉහළයි. ඉතින් වැදගත්ම දේ තමයි මේක. වතුර වැඩ කරන්නේ හරියට තාප කම්පන උරා ගන්න ස්පොන්ජ් එකක් වගේ. මේ හැකියාව නිසා තමයි අපේ ශරීර උෂ්ණත්වයයි ඒ වගේම මුළු පෘථිවියේම දේශගුණයයි ස්ථාවරව තියෙන්නේ. දැන් අපි බලමු වතුර අණුවලට එකට ඇලීගෙන ඉන්නයි වෙනත් දේවල් වල ඇලෙන්නයි තියෙන පුදුම හැකියාවක් ගැන. ඇත්තටම මේ බලවේග නිසා වතුරට පුළුවන් ගුරුත්වාකර්ෂණයටත් විරුද්ධව ගමන් කරන්න. මේ බලවේග දෙකට කියනවා සංසක්තිය සහ ආසක්තිය කියලා. සංසක්තිය කියන්නේ වතුර අණු එකිනෙකට ඇලීගෙන ඉන්න එක. හරියට හොඳම යාළුවෝ ටිකක් එකට ඉන්නවා වගේ. ආසක්තිය කියන්නේ වතුර අණු වෙනත් දේවල් වලට ඇලෙන එකට. ඉතින් මේ බලවේග දෙක එකට එකතු වුනම මොකද වෙන්නේ? අපේ ශරීරයේ ලේනහර දිගේ ගමන් කරන්නේ ඒ වගේම හිතන්න අඩි ගානක් උස ගස්වල මුදුනටම වතුර යන්නේත් මේ සංසක්තියයි ආසක්තියයි නිසා. ඇත්තටම මේක තමයි ජීවය ප්‍රවාහන පද්ධතියේ රහස. හරි. අපි දැන් කතා කරන්න යන්නේ වතුරේ අවසාන ඒ වගේම සමහර විට හැමෝමම පුදුම කරවන ගුණය ගැන. ඒ තමයි වතුර මිදුනාම, ඒ කියන්නේ අයිස් බවට පත් වුනාම වෙන දේ. සාමාන්‍ය ඕනම දෙයක් ද්‍රව තත්වයේ ඉඳන් ඝන තත්වයට එද්දී ඝනත්වය වැඩි වෙනවනේ. හැබැයි වතුර වලට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඇත්තටම ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩුයි. මේක තමයි ඒ පුදුම හිතෙන භෞතික සත්‍ය. ඉතින් මේකෙන් මොකක්ද වෙන්නේ? අධික ශීත කාලවලට වැව් ගංගා මිදෙන්න පටන් ගත්තම ඝනත්වයේ අඩු අයිස් හැදෙන්නේ උඩින්. ඊට පස්සේ මේ අයිස් තට්ටුව උඩ පාවනවා. මේ අයිස් තට්ටුව හරියට බ්ලැන්කට් එකක් වගේ යට තියෙන වතුර පරිවර්ණය කරනවා. ඒ කියන්නේ මිදෙන්න දෙන්නේ නැහැ. මේ නිසා තමයි ඒ සීතල රටවල මාළුයි අනිත් ජලජ ජීවීනුයි ශීත කාලෙටත් ජීවත් වෙන්නේ. ඉතින් අවසානයේට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි මේ කතා කරපු වතුරේ විශේෂ ගුණාංග වලින් එකක් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් අද අපි දකින්න මේ ජීවය මේ විදිහටම පෘථිවියේ තියෙන ඉඩක් තිබුණාද?